2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරනු ලැබුවා. මෙම ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව 1,77,588ක් වෙනවා. එය මුළු අයදුම්කරුවන්ගෙන් 64.73%ක ප්‍රතිශතයක් වෙනවා. ඒ බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 2,74,361ක් වෙනවා. එයින් 2,22,774ක් පාසල් අයදුම්කරුවන් වන අතර 51,587ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙනවා. එහිදී විභාගයට පෙනී සිටි 456 දෙනෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. එයින් 420ක් පාසල් අයදුම්කරුවන් වන අතර 36 දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවන් වෙනවා. කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයයි මේ